Hi everyone, welcome back to my YouTube channel. අද දෙසැම්බර් 25 අපි යනවා හස්බන්ඩ්ගේ අක්කලගේ ගෙදර. මොකද හැමදාම දෙසැම්බර් 25 අපි එහෙ යනවා. එදාට පවුලේ අය ඔක්කොම එහෙට එකතු වෙනවා. තව විශේෂම දේ තමයි එයාලා නත්තල සමරනවා. දැන් හවස් වෙලා අපි දවල් වරුවේ යන්න හිටියේ. ඒත් යන්න බැරි වුණා. මට කේක් ඔඩර්ස් වගේක් තිබුණා හදලා ඉවර කරන්න. හරි බලන්නකෝ මේ පාර ඔයාලට මතකද කියලා. පසුගිය කාලේ ටෙලිකාස්ට් වුණු නාටකම්කාරයෝ ටෙලිග්‍රාම එකේ මුදලාලිගේ කඩේ තිබුණේ මෙන්න මෙතන. මේ පාරයිනේ. මේ වෙනකොට නම් මේ කඩේ හොයාගන්නවත් නැහැ. අපි මේ පාරෙන් යනවා නම් මෙතනට පඳුරක් දාලා යන්න අමතක කරන්නෙම නැහැ. මම හැම වෙලෙම විශ්වාස කරන දෙයක් තමයි දෙවියෝ අපිව ආරක්ෂා කරනවා. යනකොට පාරයිනේ තිබුණු හරි ලස්සන තැනක් තමයි මේ. ඉතින් අපි චුට්ටක් නතර කරලා ලස්සන බැලුවා. මේ වෙනකොට මට ටිකක් බඩගිනි වෙලා හිටියේ. ඒ නිසා හස්බන්ඩ් ගියා මොනවා හරි ගේන්න. එයා ගෙනාවා මං කන්න ආසම රෝල්ස් උයි චිකන් රෝල් උයි. රෝල්ස් එක නම් හරිම රසයි. ලක්දුරේ යනකොට පුතා නම් නිදාගත්තා. ඊට පස්සේ අපි යනකොට කළුතර බෝධියට කිට්ටුව අපිට හම්බුණා PNS එකක්. ඉතින් අපි එකෙන් ගත්තා කේක් එකක් අක්කලට ගෙනියන්න. මං හරි ආසයි PNS එකේ කේක්ස් වලට. දැන් නම් අපි කළුතර බෝධිය පහු කරගෙන යන ගමන් ඉන්නේ. තව නම් ටික දුරයි. ඔන්න අපි ආවා. ඉතින් තේ එකක් එහෙම බීලා කටියත් එක්ක චුට්ටක් කතා කර කර ඉඳලා ඩින එකත් අරගෙන නිදාගත්තා. මේ පහුවදා උදේම අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන බීච් යන්න ප්ලෑන් කළා. ඌව නම් හරිම සැරයි. බලන්නකෝ මේ මාළුන්ගේ ලස්සන. හරිම ලස්සනයි. හරි අපි දැන් බීච් යන්න හදන්නේ. මමයි හස්බන්ඩ්ුයි බබයි තව අක්කගේ දුවලා දෙන්නෙකුයි විතරයි ගියේ. හරි අපි දැන් යන ගමන් ඉන්නේ. චුට්ටක් මේ කතාව අහගන්නකෝ. අවුරුද්දකට සැරයක් එක්කෙනෙක්ව මෙතන අනිවාර්යෙන් බිලි ගන්නවලු. පිටින් එන අයගෙන් කවුරු හරි බිලි ගන්නවා කියලා තමයි එයාලා කිව්වේ. ඉතින් අක්කා යන්න කලින්ම අපිට මෙන්න මේ විස්තරය කිව්වා. ඉතින් මේ සැරේ තාම කවුරුත් බිලි ගත්තේ නැහැ කියලා අපිට දුරට යන්න එපා කියලා කිව්වා. ඒ නිසා අපි වැඩි දුරට යන්න ගියේ නැහැ. දැන් මේ බීච් එකේ ඉන්නේ. ඔව් නම් හරිම සැරයි. ගියාම අපේ පුතා කරන්න ආසම දේ තමයි සිප්පි කටුව හැඳින එක. දේ තමයි එයා සිප්පි කටුව හැඳලා ගෙනත් දෙනවා මට තියාගන්න කියලා. ටිකක් වෙලා යනකොට අත කනවා වගේ දැනුණා. එතකොට බලනකොට මෙන්න පණ තියෙන බෙල්ලෙක් මෙයා මට හැඳලා ගෙනත් දීලා. පළවෙනි වතාවට තමයි මම මේ පණ තියෙන බෙල්ලව දැක්කේ. එයා තනියම වැඩ. මට බඩුවක් හම්බුණා. ඇත්තට මම ඔයාලට පෙන්නන්නම්. මම මේක දැක්ක TikTok එකේ මේ බීම එකක් හදනවා. මේ ගෙඩිය තියෙන්නේ. කඩා ගන්න බලමු. කඩන්න අමාරුයි. කඩාගත්තා. මේ මං හිතන්නේ මේකේ නම නම් මන් දන්නේ නැහැ. මම දැක්කා මේකෙන් ජූස් එකක් හදනවා. try කරලා බලන්නත් හිතෙනවා. කොහොමද මම මේ ගෙඩිය ගත්තා අපි ගෙදර ගිහින් බලමු. කොට මේව දැකලා තිබුණ නැහැ. මේ පාරේනකොට හැදලා තියෙනවා. මම හිතන්නේ මේව වාරයකට වෙන්න ඇති හැදෙන්නේ. හැමතැනම තියෙනවා මේ. මම හිතන්නේ ඒව තාම ගැට. මං ඉතින් ගෙනත් දුන්නා අයියට මේක චුට්ටක් තියාගන්න කියලා. අයියා බබත් එක්ක හිටපු නිසා එයා දන්නෙත් නෑ මම මේක කොහෙන්ද කඩන් ආවේ කියලා. කන්න දුන්නේ. මං එනකොට එයා ලස්සන බෙල්ලෙක් ඇහිඳගෙන. බලන්නකෝ මේ බෙල්ලගේ ලස්සන. බලන්නකෝ අපි පාවිච්චි කරන දේවල් තැන විසි කරලා ගියාම අපිට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් තැන් ඉබේම කැත වෙලා යන විදිහ. හස්බන්ඩ් නම් අවුව වැඩි නිසා චුට්ටක් එයා වාඩි වෙලා ඉන්නවා. මමත් ඉතින් ගිහින් එතනින් වාඩි වෙලා හිටියා ටිකක් වෙලා. පුතාට ටිකක් සෙල්ලම් කරන්න ඕනි කිව්ව නිසා හස්බන්ඩ් එයාගේ ඇඳුමත් චේන්ජ් කරලා එයාව එක්කන් ගියා.
බලන්නකෝ මේ වැල්ල මුහුදු රැල්ල වගේ හිටලා තියෙන විදිය. හරිම ලස්සනයි. අපේ සුදු පුතාට බීච් එනවා කියන්නේ එයාට මාර හැපි. එයා මාර ආසයි බීච් එකේ සෙල්ලම් කරන්න. මට ටිකක් අවුස් ඇර වැඩි නිසා ඔළුව කැක්කුමක් වගේ ආවා. ඉතින් මම ගිහින් චුට්ටක් වාඩි වෙලා ඉන්නකොට තමයි මෙන්න මෙයාලව දැක්කේ. කලින් සැරේ මට පුතා හිඳලාගෙන දීපු බෙල්ලත් මෙන්න මේ වගේම තමයි. ඒ සිප්පි කටුව හිඳිනකොට හොඳට බලලා හිඳින්න ඕනි කියලා ඔන්න මම හිතින් හිතාගත්තා. ඉතින් අපි ටික වෙලාවක් ඉඳලා ගෙදර ආවා. මොකද මගේ ඔළුව කැක්කුම ගොඩක් වැඩි වුණා. ඊට පස්සේ මට කිසිම දෙයක් වීඩියෝ කරගන්නත් බැරි වුණා. ගෙදර ඇවිල්ලා අපි ලන්ච් එක අරගෙන ගෙදර එන්න ආයිමත් පිටත් වුණා. ඉතින් ටික දුරක් එනකොට අපිට ආප්ප කන්න හිතුණා. ආප්පත් කාලා ඒ කඩෙන්ම රැට කන්න කෑමත් අරගෙන අපි ඉතින් ගෙදර ආවා. එදා දවස ඔන්න ඔය විදිහට ඉවර වුණා.